කාමද ළමයි මං හිතනවා හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඉතින් මං අද ආවේ ඔයාලට එක්ටොපික් ප්‍රෙග්නන්සි එකක් ගැන කියලා දෙන්න. ඉතින් මොකක්ද මේ එක්ටොපික් ප්‍රෙග්නන්සි එක කියලා කියන්නේ? ඉතින් ඔයා තවමත් Rush with Health Tips YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන මේ වීඩියෝ එකට යමු. ඉතින් මං හිතනවා මවක් වෙන්න හීන දකින හැමෝම ඔයා දැනටම සති 4-5ක මවක් නම් අනිවාර්යයෙන්ම මේක දැනගන්න ඕන කතාවක්. එක්ටොපික් ප්‍රෙග්නන්සි එකක් කියන්නේ කාන්තාවක් වුණාම අනිවාර්යයෙන්ම දැනගත යුතු තත්ත්වයක්. ඉතින් මොකක්ද මේ එක්ටොපික් ප්‍රෙග්නන්සි එකක් කියලා කියන්නේ? එක්ටොපික් ප්‍රෙග්නන්සි එකක් කියලා කියන්නේ සාමාන්‍ය ශුක්‍රාණුවක් ඩිම්බයක් සමග සංසේචනය වුණාම සාමාන්‍යයෙන් ඒක තැම්පත් වෙන්න ඕන ගර්භාෂයේ. නමුත් මේ එක්ටොපික් ප්‍රෙග්නන්සි කියන අවස්ථාවේදී ඒ සංසේචනය වෙච්ච ඩිම්බය තැම්පත් වෙන්නේ ඔයාගේ ගර්භාෂයෙන් පිටත. ගොඩක් වෙලාවට 90%ක්ම මේක තැම්පත් වෙන්නේ ඔයාගේ ෆැලෝපියන් ටියුබ් වල. කියන්නේ ෆැලෝපිය නාලවල. නමුත් ෆැලෝපිය නාලවලට අමතරව ඔයාගේ ගැබ් ගෙලේ, ඒ වගේම ඔයාගේ ඇබ්ඩොමන් එකේ, ඒ වගේම ඔයාගේ ඩිම්බවල මේ සංසේචනය වෙච්ච ඩිම්බය තැම්පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා කලින් ප්‍රෙග්නන්ට් වෙලා නම් ඒ වගේම ඔයාගේ කලින් දරුවා බිහි කළේ සිසේරියන් සත්කමක් මගින් නම් එතනදී ඔයාගේ ගර්භාෂයේ ඇතිවෙච්ච කැලල තියෙනවනේ. එන්නේ කැලල මත මේ සංසේචනය වෙච්ච ඩිම්බය තැම්පත් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් නිසා තමයි එක්ටොපික් ප්‍රෙග්නන්සි එකක් මරණය කැඳවන දරුණු තත්ත්වයක් කියලා කියන්නේ. මොකද මේක තැම්පත් වෙන්නේ හරිම පුංචි ඉඩවල් වල. මොකද ගර්භාෂය වගේ මේ කිසිම දෙයක් ඇදීමකට ලක් වෙන්නේ නැහැ. කලලයට අවශ්‍ය ඉඩ ප්‍රමාණය දෙන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වෙදී ඒ ඕනම තැනක් පිපිරීමකට ලක් වෙන්න පුළුවන්. මේකෙදී අභ්‍යන්තර රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකෙදී මුලින්ම ඇති වෙන රෝග ලක්ෂණ මොනවද කියලා. සාමාන්‍යයෙන් ඔයා ප්‍රෙග්නන්ට් වුණාම ඒ කියන්නේ ඔයාගේ පීරියඩ් මිස් වෙනවා. ඔයාගේ රෙගියුලර් මෙන්ස්ට්‍රුවල් සයිකල් එකේදී ඔයාගේ පීරියඩ්ස් වෙන්න ඕනි දවස තියෙනවනේ සාමාන්‍යයෙන් කාන්තාවකට වැඩි වීර්යපත් වෙච්ච කාන්තාවකට දවස් 28න් 28ට. මම මේක සාමාන්‍ය කාන්තාවක් කියලා ගන්නෙ. ගොඩක් බහුතරයක්ගේ මෙන්ස්ට්‍රුවල් සයිකල් එක දවස් 28න් 28ට වෙනවා. ඒක කෙනාගෙන් කෙනාට එයාලගේ ශරීරයේ හෝමෝන ලෙවල් එක මත වෙනස් වෙනවා. මේ සයිකල් එකේ පරතරය අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඉතින් මම දවස් 28යි කියලා ගන්නම්කෝ. එතකොට මේ දවස් 28න් 28ට වෙන මෙන්ස්ට්‍රුවල් සයිකල් එකේ අන්තිමට වෙන්න ඕන මෙන්ස්ට්‍රුවල් සයිකල් එක පටන් ගන්න ඕනේ දවසේ. ඔයාට පීරියඩ්ස් හැදෙන්නේ නැත්තම් ඔයා චෙක් කරන්න ඕනේ. ඔයා ප්‍රෙග්නන්ට්ද කියලා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාගේ පීරියඩ් මිස් වෙනවා. ඔයා හරියට ප්‍රෙග්නන්ට් වුණා වගේම. ඉතින් මේ මෙතනදී ඔයා යුරින් HCG ස්ට්‍රිප් එකක් ටෙස්ට් කරොත් ඒක පොසිටිව් වෙනවා. ඉතින් මේ වගේ ලක්ෂණ තියෙනවා. ඒ වගේම ඔයාගේ යටිබඩ වේදනාව, ඔයාගේ උරහිස්වල වේදනාව මේ දේවල් ඔයාට දැනෙන්න ගන්නවා. සති 6ක් 8ක් යද්දී මේ රෝග ලක්ෂණ ඔයාට දැනෙන්න ගන්නවා. ඒ වගේම ඔයා තවදුරටත් මේක හරියට ස්කෑන් කරන්න නැතුව ඉඳියොත් ඔයාට තවදුරටත් ඔයාගේ දරා ගන්න බැරි යටිබඩ වේදනාවක්, ඒ වගේම යෝනි මාර්ගයේ වේදනාවක්, ඒ වගේම යෝනි මාර්ගයෙන් රුධිරය පිට වෙන්න ගන්නවා. ඒ කියන්නේ ගොඩාක් නෙමෙයි පොඩ්ඩක් රුධිරය පිට වෙන්න ගන්නවා. ඒ වගේම ඔයාට කැරකිලි ගතියක් එනවා. ඔයාට කලාන්ත හැදෙනවා. උරහිස්වල අධික වේදනාව. ඔයාට දරුවෝ මේ රෝග ලක්ෂණ ඇති වුණොත් ඒ කියන්නේ ගර්භාෂයෙන් පිට තැම්පත් වෙච්ච කලලය පිපිරීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වකදී අභ්‍යන්තර රුධිර වහනයක් ඇති වෙලා මව මරණයටපත් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසායි අපි මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕනේ. දැනුවත් කරන්න ඕන. ඉතින් හැමෝම කැමති නිරෝගී දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න. නිරෝගී දරුවෙක්ට නිරෝගී අම්මා කෙනෙක් වෙන්න. ඉතින් ඒ හීනයත් හිතේ තියාගෙන නොදන්න අයව අපි දැනුවත් කරමු. තවත් ලස්සන ජීවිතයක් බේරගන්න උදව් කරමු. ඉතින්
වීඩියෝ එකට ලයික් කරන්න, තව කෙනෙක් දැනුවත් කරන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔය රශ්මිත් හෙල්ත් ටිප්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම මම එක දිගටම රැඳිලා ඉන්න. ඉතින් ඒ වගේම මේ රෝග තත්ත්වය කලින් අඳුන ගන්න. ඔයාට මං කලිනුත් කියලා තියෙනවානේ ඔයා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන්ම ඔයා අනිවාර්යෙන් VOG කෙනෙක්ව channel කරන්න ඕනේ. ඉතින් ඔයා VOG කෙනෙක් channel කරනවා නම් ඒ ડોක්ටර් හරහා ඔයාට අවශ්‍ය ස්කෑන් වලට ඔයාව යොමු කරනවා. ඉතින් ඒ ස්කෑන් වලින් අඳුන ගන්න පුළුවන් ඔයාට තියෙන එක්ටොපික් ප්‍රෙග්නන්සි එකක්ද එහෙම නැත්නම් සාමාන්‍ය ප්‍රෙග්නන්සි එකක්ද කියලා. ඉතින් ඒ හරහා ඔයාට මේ දේවල් වලින් පරිස්සම් වෙන්න පුළුවන්. ඉතින් දැනුවත් වෙමු. අනිත් අයව දැනුවත් කරමු. ගිහින් එන්න. Thank you.